නත්තලක් වේවා. චාරිත්‍රානුකූලව ආගම සිහි කිරීම සඳහා අසුන් වලින් නැගිටින ලෙස ඉල්ලා සිටිමි. සෑම වසරකම පැවැත්වෙන මෙම නත්තල් දින පොත් බෙදා දීමේ වැඩසටහන නොවැම්බර් මාස මුල සිට අප සංවිධානය කරනු ලබන අතර මෙවර බලාපොරොත්තු නොවූ ලෙස අප රටේ හදිසියේ ඇති වූ දිට්පස් සුලිකුණාටු තත්ත්වය හේතුවෙන් තත්ත්වය ගැන අප බෙහෙවින්ම කනගාටු වන අතර ගං වතුර නායම් සුලිකුණාටු තත්ත්වය හේතුවෙන් මියගිය හා දුකටපත් පිරිස සිහි කරමින් අප මේ අවස්ථාවේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න බැවින් සියලු දෙනාම නැවත වතාවක් නැගී සිටින මෙන් ඉල්ලා සිටිමු. චාරිත්‍රානුකූලව මීළඟට යෙදී තිබෙන්නේ පොල් තෙල් පහන දැල්වීමය. ඒ සඳහා පූජක පක්ෂය නියෝජනය කරමින් දඹුල්ල පෙන්තකොස්ත දේවස්ථානයේ ප්‍රධාන පූජක රෙවරන්ඩ් සංජය ඩී සිල්වා පියතුමන් සහ දඹුල්ල සභාපාලිකා සිස්ටර් සුරංගී පූජකතුමිය, වහකෝට්ටේ ශාඛා සභාවේ සභාපාලිකා දඹුල්ල පෙන්තකොස්ත දේවස්ථානයේ ලේකම් සිස්ටර් සුබානි සාවිත්‍රී, දඹුල්ල පෙන්තකොස්ත දේවස්ථානයේ භාණ්ඩාගාරික සහ ආණ්ඩියාගල ශාඛා සභාවේ සභාපාලිකා සිස්ටර් කරුණාවති, පළාත් නායිකා සන්ධ්‍යා මහත්මිය, දඹුල්ල පෙන්තකොස්ත දේවස්ථානයේ YMCA යෞවන සමාජයේ සභාපති බ්‍රදර් වසන්ත, දඹුල්ල දේවස්ථානයේ මාධ්‍යාංශයේ භාර බ්‍රදර්ස් මදුසංක යන අයට අප ඉතා ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිමු. එමෙන්ම ගෞරවනීය ආරාධිත අමුත්තම් සහ ගිහි නායකින් හටද මෙයින් ආරාධනා කර සිටිමු.
හිමිතුමනි ඔබට අප හදවතින් දැසසුම් පුදා නවතිමු සවිදේ බැතින දෙව්රජය උදාවුණා සාවයකුවන් ඉපදුනා පාපයේ අඳුර නසන්නට ලෝකයේ උත්සව සභාව අමතා පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීම සඳහා දඹුල්ල පෙන්තකොස්ස දේවස්ථාන භාර පූජකතුමන් වන රෙවරන්ඩ් සංජිත සිල්වා පියතුමන් හට අප ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු. යේසුපිටයි සුබ උදෑසනක් ආදරණීය ගෞරවනීය සම්භාව්‍ය නමුත්තනි ඒ වගේම දෙමව්පියනි දරුවනි ඉතින් කෙටි කතාවකින් ඔබ පිළිගන්න මම සූදානම් වෙන්නේ මොකද අපේ දඹුල්ල පෙන්තකොස්ස දේවස්ථානයේ නත්තල් උත්සවය 10 වෙනි වතාවට තමයි මේ පොලිස් ස්ථානාධිපතිතුමන් පැමිණ සිටීම ඉතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා ස්තුති කරමින් ඒ වගේම සහකාරයේ පොලිස් නිලධාරිතුමා අපි ආදරෙන් පිළිගන්නවා ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මම හිතන්නේ ප්‍රාදේශීය ලේකම් තුමිය නියෝජනය කරන්න එවලා තියෙන ඒ මැතිණියත් අපි ඉතාම ආදරෙන් පිළිගන්නවා මම පක්ෂපාත ભેදයකින් තොරව ආරාධනා පිළි අරගෙන ඒ උත්සවවලට ගියපු පූජකතුමෙක්. ඒතර වර්තමාන ආණ්ඩුවේ නගරාධිපතිතුමාගේ දිවුරුම් දීමට එතුමා මට ආරාධනා කරා. ඒ ඇමති ඇමතුරු දිවුරුම් දීමට ආරාධනා කරා මාලිමා පක්ෂයේ. මම එතනට ගිහිල්ලා යාඥා කරලා එතුමන්ලට ආශිර්වාද ලබා දුන්නා. ඊළඟට එතුමන්ලගේ තවත් වැඩසටහන් වලට මට ආරාධනා කරා. මම ඒවටත් පක්ෂපාත බලන්නේ නැතුව ගිහිල්ලා සහයෝගය දුන්නා. මොකද යේසුස් වහන්සේ සුද්ධ බයිබලයේ දේශනා කරලා තියෙනවා වර්තමාන රටක ආණ්ඩුව කුමන පක්ෂයෙන් වුණත් කුමන පාටකින් වුණත් රටේ පරිපාලනය ගෙනියන්න අවශ්‍ය නිසා අපි ඒ ආණ්ඩුවට සහයෝගය දෙන්න බැඳිලා ඉන්නවා බයිබලයේ හැටියට. ඒ නිසා තමයි අපි එහෙම පක්ෂපාත බියන ගමන් පුතේ දුවේ අපේ නත්තල් උත්සවයේ තේමාව තමයි ජාතීන් අතර සමගිය රටක දියුණුවයි. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා මම මේ සුළු පිළිගැනීමේ කතාව අවසන් කරාට පස්සේ අපේ පැමිණ සිටින ආරාධනා මුත්තන්ගෙන් ඒ ජාතීන් අතර සමගිය පිළිබඳ තේමාව යටතේ විනාඩි 5ක්
අපේ ළමයිට පොඩි ආවාදයක් දීලා යන්න කියලා. මොකද පුතේ දුවේ මහා අය මොන විදිහට හැසිරුණත් ඔබ එක දෙයක් මතක තියාගන්න සෝබාදහමට ඉහළින් ඉන්න දෙවියන් වහන්සේ හොඳ පණිවිඩයක් ලංකාවට දීලා තියෙනවා පහුගිය කුණාටුව තුලින්. සෝබාදහම උදහස් වෙලා කියලා මිනිස්සු දැන් කියනවා. ගම් පිටින් නාය ගිහිල්ලා සමහර ගම්වල එක ගියක්වත් හොයාගන්නවත් නැහැ. දරුවන්ගේ මල කඳන් මතු වුණා පස් යට තිබිලා. ඇයි මෙහෙම වෙන්නේ ලංකාවට? කතා කරොත් පින් අතේ වැඩ තමයි කතා කරන්නේ. කතා කරොත් දානමාන ගැන තමයි කතා කරන්නේ. පුතේ දුවේ ලංකාව තරම් පින් අතේ වැඩ කරන ජාතියක් මේ ලෝකේ තවත් නැහැ. එච්චරට පින් අතේ වැඩ කරනවා. දානෙම දෙනවා. ඒත් පුතේ ඛේද ජනක විදිහට මැරණේවත් ලංකාවේ තරම් වෙන රටවල වැඩි නෑ කියලා මට හිතෙන්නේ. දුක්ඛිත විදිහට ගම්මාන පිටින් පස්සට වැළලෙන ඒවා. ඇක්සිඩන්ට් වලින් පවුල් පිටින් මැරෙන ඒවා. ඒතර අපිට ප්‍රශ්නයක් එනවා පුතේ අපේ මිනිස්සු කරන පින් දහම් හරිද කියලා. කොතන හෝ වැරද්දක් තියෙනවා. ගමයි දාගබයි වැවයි පන්සලයි කියන සංකල්පය තමයි අපේ ලංකාවේ ඉස්සර ඉඳලම පවතින. නමුත් දැන් අපි දකිනවා නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්කවල ගමයි දාගබයි ගමයි පන්සලයි සියල්ල යට වෙලා එක ගයක් බේරිලා නැහැ සමහර ගම්වල. ඒකෝර මෙහෙම වෙන්න බෑ පුතේ දුවේ. කොතනකෝ අවුලක් තියෙනවා. දෙවියෝ කෝප වෙලා සෝබාදහම කෝප වෙලා එහෙනම් පූජක පක්ෂයේ හැටියට අපේ යුතුයකම තමයි පුතේ දුවේ අපේ තේමාව මම නැවත මතක් කරලා දෙන්නම්. අපේ රටට මේ විපත්තිය ආවේ ඇයි? පුතේ උතුරේ අපේ ආදරණීය දමිළ ජනතාව ඒත් මනුෂ්‍ය භවය භයානක යුද්ධකින් පීඩාවෙන් ඉඳලා සරණාගත කඳුර වලට ගියා. ඉන්පසු මොකද්ද සිද්ධ වුනේ? ඔබ දන්නවා දකුණේ අයයි කඳුකරේ අයයි ඒගොල්ලන්ගේ උදව්වට ගියා. සමහර අය hina වුණා. සමහර අය අපහාස කරා උතුරේ අයට. පුතේ මතක තියාගන්න සෝබාදහම සාධාරණයි. සෝබාදහම මවපු ඊට ඉහළින් එන දෙවියන් වහන්සේ සාධාරණයි. ඊට පස්සේ දකුණට ආව විපත්තිය සුනාමිය. එතන මොකක්ද උනේ? ඒ සුනාමියෙන් දකුණේ අය මිය ගියා. එතකොට ඒකට උදව්වට කඳුකරෙන් ගියා උතුරෙන් ගියා. සමහර අය hina වුණා. දැන් මේ සැරේ කඳුකරට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔබට ආදරෙන් කියන්නේ ඔබ තේරුම් ගන්න මේ රටාව මේ පැටර්න් එක තේරුම් ගන්න පුතේ දුවේ. හොඳට අහගෙන ඉන්න ඊළඟ විනාශයෙන් දඹුල්ලට මම ඒක එළිදරව් කරන්න යන්නේ ඔබට. ඔබ අද පොත් අරගෙන යනවා විතරක් නෙවෙයි. ඔබ ජීවිත බේර ගන්න පණිවිඩයක් අරගෙන යන්නේ ගමට. අපි දැක්කා ටීවී එකේ පෙන්නනවා දකුණේ අය සුනාමියට අහු වෙලා විනාශ වෙලා දුකටපත් වෙලා ඒ කාලේ 2004 හිටපු අය මේ සැරේ බෝට්ටු ඔරු පාරු අරගෙන නුවරට ගියා කඳුකරේට ගියා. අපි සාමාන්‍ය පුතේ එහෙම අහන්නේ නැහැ නේද? සාමාන්‍ය බෝට්ටු ඔරු පාරු අරයි යන්නේ මුහුදටනේ. කඳුකරේ නැහැනේ මුහුදක්. නමුත් ඒගොල්ලෝ ගියේ අඩි 10 15 නුවර මහනුවර ලෝක උරුම නගරයක් කියාගෙන උජාරුවට තියන් හිටපු නුවර අඩි 10ක් 15ක් උසට වතුර දාලා සම්පූර්ණයෙන්ම යට වුණා දරුවනේ. ලෝක උරුම නගරය ලෝක කර්ම නගරයක් බවට පත් වුණා. සෝබාදහමේ උදහස දෙවියන් වහන්සේගේ උදහසත් එක්ක. අන්තිමට දකුණේ අය ඇවිල්ලා මොකද්ද කිව්වේ? ඕගොල්ලෝ සුනාමිය වෙලාවේ අපට උදව් කරන්න ආවනේ. ඒ නිසා මේ සැරේ අපි එනවා ඔයාලට උදව් කරන්න. මං කියනවා ආදරණීය අම්මේ තාත්තේ දරුවනේ ඊළඟට ඔය දෙගොල්ලන්ටම එන්න සිද්ධ වෙනවා. දඹුල්ලේ ඔබටත් මටත් උදව් කරන්න. ඇයි ඒ? මේ පණිවිඩය අරගෙන භූවිද්‍යා දෙපාර්තමේන්තුවේ මොකද්ද ඔප්පු කරලා තියෙන්නේ? දඹුල්ලේ ඔබත් මමත් මේ උජාරුවෙන් ජීවත් වෙන්නේ. පූජා නගර අර නගර කියාගෙන නම් ගහගෙන මේ ජීවත් වෙන්නේ පුංචිම පුංචි හුණුගල් තට්ටුවක් උඩ. අවුරුදු 20 ගාණක් කෝච්චි පාරක් දාගන්න බැරුව try කරනවා. අරේ ඉඩම් මනිනවා
ආයි විද්‍යාඥයෝ භූ විද්‍යාඥයෝ ඇවිල්ලා කියනවා එතන හරියන්නේ නැහැ ගිලා බහිනවා. ආයි වෙන පැත්තකින් ඉඩම් අයින්නවා. ආයි ටික කාලෙකින් කියනවා එතනත් හරියන්නේ නැහැ ගිලා බහිනවා. කෝච්චි පාර යකඩ යකා කියලා පුතේ කෝච්චියට කියන්නේ. කෝච්චිය යන දෙදරුම් කායමට දඹුල්ල ඔරොත්තු දෙන්නේ නැත්තම් පුතේ හරි හමන් භූමිකම්පාවක් ආපු දවසට පුතේ දුවේ ඔබත් මමත් අපි ඔක්කොම සිහි කල්පනාවෙන් හිටියේ නැති වුණොත් අර නුවර අය වගේ අපිට පණ පිටින් වැළලෙන්න වෙනවා මුළු දඹුල්ලට. දඹුල්ල මූලස්ථාන පොලිසිය භාර ප්‍රධාන පොලිස් ස්ථානාධිපති සුගත් රෝහණ මැතිතුනි ඔබතුමාට මේ ගෞරවනීය ආරාධනය උත්සව සභාව මතා කතාවක් කිරීම සඳහා සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දිනය මම හිතන්නේ ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සියලුම කිතුණු බැතිවරුන්ට වාසනාවන්ත දවසක්. එම නිසා මම සියලු දෙනාටම ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබම සුබ නත්තලක් වේවා කියලා ආදරණීය මෙම ස්ථානයේ සිටින සියලුම කිතුණු බැතිවරුන්ට. ප්‍රථමයෙන් මම අවසර ඉල්ලා සිටිනවා මෙම උත්සවය සංවිධානය කළපු දඹුල්ල පෙන්තකොස්ත සභාවේ ප්‍රධාන පූජකතුමාගෙන් අවසරයි. ඒ වගේම දඹුල්ල ප්‍රදේශයේ සහ අවට ක්‍රිස්තියානි පෙන්තකොස්ත සියලුම පල්ලිවල පාලිකාවන් ඒ වගේම ආගමික නායකින් සියලු දෙනාගෙන්ම මම අවසර ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම ස්ථානයට ආරාධිත අමුත්තන් හැටියට පැමිණලා සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමිය නියෝජනය කිරීමට මෙම ස්ථානයට පැමිණ සිටින මහත්මියගෙන් අවසරයි. ඒ වගේම සියලුම ආරාධිත අමුත්තන්ගෙන් පොලිස් නිලධාරීන්ගෙන් ඒ වගේම මෙම ස්ථානයේ සිටින සියලුම දෙමාපියන්ගෙන් දරු දරියන්ගෙන් මට අවසරයි. මම හිතන්නේ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ දඹුල්ල පෙන්තකොස්ත සභාවේ ප්‍රධාන පූජකතුමා ඇතුළු සියලුම ඒ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු මහත්මීන්ට අද දින මේ වගේ වටිනා කියන අවස්ථාවකට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන්නට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මා ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. දෙවන ස්ථානයට ගෞරවනවා රෙහානි ශාලිනා රෝහණ සිල්වා. දෙවන ස්ථානයට ගෞරවනවා දර්ශනී ප්‍රබුද්ධිය. හොඳ ප්‍රතිසන්දායක් ලබා දෙන්න ඉල්ලා සිටිනවා. ඒ ඔබ නැරඹුවේ අපේ පෙන්තකොස්ත දේවස්ථානයේ දරුබල ලබාගත් බොහෝ අය අතරින් ඔවුන්ගේම ලේවලින් උපන් දරුවෙක් දරුබලයක් ලබාගත් යුවලා දේශනී දැසමානම මට අවුරුදු 4ක් විතර ළමයි හිටියේ නැහැ.
පස්සේ තමයි පල්ලියට ගියේ. ගිහිල්ලා මට දැන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා දෙනවා. දරුවන් දෙදෙනෙක් ඉන්නවා. එක දරුවෙක් නේද ඇවිල්ලා නැහැ. මහන්සියට එන්න බැරි වුණා වැඩ නිසා. දෙවියන් වහන්සේ දෙවියන් කරනවා අපිට අපේ ජීවිතේ සානුක ඉල්ලා සිටිනවා. ඉතින් අද දිනේදී මේ ඉදිරියට කරන්න සැලසුම් කරලා තියෙන කටයුත්ත ඉතාමත්ම සාර්ථක කරගෙන යන්නට අපේ දේවස්ථාන පියතුමන් ඇතුළු සියලු දෙනාටමත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී වැඩි කාල වේලාවක් ගන්නෑ. මොකද ඇත්තටම දැනුවත් කළ යුතු වචනයක් නෑරම අපගේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමන් විසින් ඔබ දුවා දරුවන්ට දෙමව්පියන්ට දැනුවත් භාවයෙන් ලබා දුන්නා. ඉතින් මේ අවස්ථාවට නැවත වතාවක් ප්‍රාදේශීය ලේකම්තුමියට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපගේ පියතුමන් ඇතුළු ඒ සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඒ අනුව ත්‍යාග ලබා ගැනීම සඳහා රෙහාන් අයෝන්, ඉරෝෂණී, පසිදු තිලක්ෂණ, කසුන් තිලක්ෂණ, දුලංජන, මලීෂ ලක්ෂා, ඉසුරු ලක්ෂිත, උදාර ප්‍රේමසිංහ යන දරුවන්ට මෙම වේදිකාවට සබමින ලෙස ආරාධනා කර සිටිමු. අත්පොල සන්නාදයක් ඕනත ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
කියයි. ඇත්ත මම ඔයාලා දන්නේ නෑ මම ප්‍රශ්න ගොඩක දුකින් වේදනාවෙන් හිටියා. ඇත්තටම මගේ දෙවියන් වහන්සේ මට පිළිට වුණා. ඇත්තටම මගේ පවුලේ එක එක්කෙනා ඇත්තටම යක්ෂයා විසින් කොතුරු කරගන්න ගියා. ඇත්තටම මගේ දෙවියන් වහන්සේ තමයි මගේ පවුල ගැලෙව්වේ. එක ළමෙක් මගේ දරුවෙක් ඇත්තටම යක්ෂයා අරගෙන ගියා. තව දරුවෙක් ඉනේ කල්ලිහා පාන නැතුව රෝගී වුණා. තව දරුවෙක් වකුගඩු රෝගයෙන් පෙළුණා. ඇත්තට මේ දරුවා දැන් සුව කරලා තියෙන අවුරුදු 5ක් නම් දරුවා එක එක තැන්වලට අරන් ගිහලා සුව කරන්න බැරි වුණා. ඇත්තට මට දෙවියන් වහන්සේ කතා කරා. ඇත්තටම මට මේ පාත්‍ර කඩහා මගේ දෙවියන් වහන්සේ අතහ ගන්න මට ආශිර්වාද ලැබුණා. ඇත්තටම ඔයාලට කියන්නේ ඔයාලට ප්‍රශ්නයක් කාටද පීඩා තියෙනවා නම් ඇත්තටම ඔයාලා දෙවියන් වහන්සේ අතහ ගන්න මේ පූජකතුමා හරහා ඇත්තටම දෙවියන් වහන්සේට මම අනේක වාරයක් ස්තුති කරනවා. මගේ කඳුල වේදනාව උන්වහන්සේ දැක්කා. මට පිළිට වුණා. මම කියන්නේ ඔයාලට දෙවියන් වහන්සේ අතහ ගන්න මේ කාටද පීඩා මැදියේ ඔයාලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ පාමුල හිට ගන්න කියලා. මම අනේක වාරයක් මගේ දේවතාවට ස්තුති කියනවා. යේසුස් වහන්සේට ස්තුති වෙනවා. මම අවුරුදු ගානක් සනීපනත් හිටියේ. ලක්ෂ ගානක් වියදම් කරා මට. ඒ වුණාට මම තාස්ත මුණ ගැහුවේ මගේ ගමේ ඉනාදකට ඇවිල්ලා. ඒ අවස්ථාව තමයි මම මෙහෙ සගේ සභාවට සම්බන්ධ වුණේ. මට තාස්ත හරහා තමයි මම යේසුස් වහන්සේ මාව සුව කළේ. මම යේසුස් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. हम स्टूडेंट अपने वेरी वेरी महा कपड़े ये सुनीतांत पॉपुलर नामांडव मां आराधना करना सुनीतांत यागे आश्रम में मोटा साक्षात्कार दिया अंत यागे लैट करना नगरे या स्टोरी में या रखिया करे फुल वतु बार गडगिरी में इति या ओपन लाइन ले नमो तद දෙපයින් හැකියලා මේ උත්සවයට ඇවිල්ලා තියෙනවා. අපි ආගම කලින් ආගම යේසුස් වහන්සේගේ ආශ්‍රම. අපේ අර අපිට පොඩි වෙන උපුණියක් කරලා දෙතුවත් අපිට ආයෙ වගේ අපේ යේසුස් වහන්සේ ඒතර නින්දීට අපි ඔබල අපිට මේම අඩිය තියා යන්න වෙනවා. පාරේ මෙහෙම කරා ඒක පස්ස මිනිස්සු අපි උත්තර දාලා ඒ මිනිස්සු කියනවා බෑ තාම කකුල හොර කරගන්න බැරි වුණාද කියලා. මං කිව්වා හරි මං ඒක හොර කරගන්න බඩ වහලට නගර පෙන්නන්න නම් අපේ යේසුස් වහන්සේ බුද්ධ ධර්මයේ වැඩේ මන්දේ යේසුස් වහන්සේ මන්දට අපි මේ ජීවත් වෙන්නේ KS ahas में tinggal dia. Radipilian Janisha. WS ශශික ඉරාන් කරුණාරත්න EG එතොලි සෞම්‍ය අබේරත්න